මව සහ පියා නොසිතූ ලෙස අහිමි වූ නිවුන් තරු තිදෙනා බාර ගැනීමට රට වටෙන්ම ඉල්ලීම්. අපේම ළමයි වගේ හදාගන්නම්. කිසිම දුකක් දෙන්නේ නැහැ. සියලු ඉල්ලීම් වලට සතීසාගේ පවුලෙන් පිළිතුරක්. රටම කම්පා කරවමින් පසුගියදා මධ්‍යම අධිවේගී මාර්ගයේ අනතුර හේතුවෙන් එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වූ කතිකාචාර්ය ගයන්ත මහතාගේ බිරිඳ සතීසා නිලන්ති මහත්මියද අනතුරින් දින 8කට පසුව ඊයේ දින දැඩි සත්කාරයේදීම ජීවිතක්ෂයට පත් වී තිබුණා. මේ වන විට මව සහ පියා අහිමි වූ වයස අවුරුදු 2ක් වූ කුඩා නිවුන් දරුවන් තිදෙනාගේ භාරකාරීත්වය පිළිබඳව බොහෝ උගත් සහ ධනවත් පවුල් වලින් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකීය පුද්ගලයන් පවා නිසි ක්‍රමවේදයකට අනුව දරුවන් තිදෙනාගේ භාරකාරීත්වය ලබා ගැනීමට කැමැත්ත පළකොට තිබෙනවා. නමුත් මීට සුළු මොහොතකට පෙර ගයන්ත සහ සතීසාගේ පවුලේ හිතවතුකු පවසා සිටියේ සතීසාගේ මව එම දරුවන් රැක බලා ගැනීමට තීරණය කර ඇති බවයි. සතීසාට අවිවාහක නැගණියක්ද සිටින හේතුවෙන් දරුවන්ගේ සියලු වගකීම් ඔවුන් ලබාගෙන ඇති බවටයි පවසා සිටියේ. එසේම එම දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සියල්ල ජාත්‍යන්තර පාසලක හිමිකාර මහත්මියක් විසින් බාරගත් බවත් පැවසෙනවා. බබාලා තුන්දෙනාට ආච්චිලා දෙන්නයි සීයලා දෙන්නයි ඉන්නවා. තව බාප්පලා දෙන්නෙකුත් ඉන්නවා. ගයන්ත මාතරේ ලොකු තට්ටුගයක් හදලා ඒකේ වැඩ ඉවර කරලා තිබුණේ. අම්මා තාත්තා නැති අඩුව පුරවන්න කාටවත් බැරි වුණත් එයාලට උපරිම ආදරෙන් ඒ හැමෝම බලා ගන්නවා කියලා අපට හොඳටම විශ්වාසයි. යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.